සුබ දවසක් වේවා හැමෝටම. ඉතින් ඔන්න වෙනදා වගේම අදත් ඔයාලව ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. මම අද හදන්න යන්නේ පුංචි මාරි බිස්කට් පැකට් එකකිනුයි චොකලට් බිස්කට් පැකට් එකකිනුයි හදාගන්න පුළුවන් ලේසිම ලේසි රසම රස බිස්කට් පුඩින් එකක් හදන්න. මුලින්ම මම මේ වගේ චොකලට් බිස්කට් පැකට් එකක් අරගෙන ඒකේ බිස්කට් එකයි ක්‍රීම් එකයි වෙනම වෙන් කරගන්නවා. චොකලට් බිස්කට් 9ක් වගේ තමයි මේ පැකට් එකක තියෙන්නේ. මේ වගේ ක්‍රීම් එකයි බිස්කට් එකයි වෙනම වෙන් කරගන්න. ඊළඟට මම භාජනයක් අරගෙන බටර් චුට්ටක් දා ගන්නවා. ඊට පස්සේ ඒකටම සීනි ටිකකුත් එකතු කරගෙන මේ දෙක හොඳින් කවලම් කර ගන්නවා. මුලින්ම කියන්න ඕනේ ඔයාලා මගේ channel එකට අලුත් නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම like එකක් දාලා comment එකක් දාන්න. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනම් දැනගන්න දෙයක් තියෙනවා නම් පහලින් comment එකක් දාන්න. සීනිවල කැටගතිය නැති වෙනකන් මේ වගේ හොඳට කවලම් කරගන්න ඕනේ. ඊළඟට මම අර කලින් අරන් තියාගත්ත චොකලට් බිස්කට් ටික මෙතන පවුඩර් කරගෙන අරගෙන තියෙනවා. ඊට පස්සේ මම හදාගත්තේ බටරුයි සීනි මිශ්‍රණයට මේ චොකලට් බිස්කට් ටිකත් එකතු කරලා මේ දෙකත් හොඳින් කවලම් කරගන්නවා. හරි, ඊළඟට මම මේකට කිරිපිටි මේස හැඳි දෙකක් විතර එකතු කරගන්නවා. මේ ටිකත් එකතු කරගෙන ආපහු හොඳින් කවලම් කරගන්න තමයි තියෙන්නේ. ඊළඟට මම මෙතන අරන් තියනවා පොඩි මාරි බිස්කට් පැකට් එකක්. මම දැන් මේ බිස්කට් ටික පොඩි කෑලි වලට කඩා ගන්නවා. මේ වගේ ඔක්කොම බිස්කට් ටික කෑලි වලට කඩා ගන්න. ඊළඟට මම මේ මාරි බිස්කට් ටික අර හදාගත්ත චොකලට් බිස්කට් මිශ්‍රණයට එකතු කර ගන්නවා. ඊළඟට මම මේ ටිකට කිරිමේස හැඳි 3ක් වගේ එකතු කරගන්නවා. දැන් මේ ටිකත් හොඳින් කවලම් කරගන්න. මේ ගානට වගේ වෙනකන් පුඩින් මිශ්‍රණය හොඳින් කවලම් කරගන්න. හරි, ඊළඟට මම භාජනයක් අරගෙන මේ පුඩින් මිශ්‍රණය මේකට දාගන්නවා. දැන් මම මේ පුඩින් එක සෙට් වෙනකන් ශීතකරණයේ සාමාන්‍ය කොටසේ පැය 4ක් වගේ තියාගන්නවා. මේ තියෙන්නේ මේ විදිහට මම තියාගත්තු බිස්කට් පුඩින් එක. ඔයාලා පුඩින් එක දාගන්න භාජනයට ලන්ච් ෂීට් එකක් වගේ එකක් දාගන්නවා නම් ඒක ලස්සනට ගලව ගන්න පුළුවන්. දැන් මම මේ බිස්කට් පුඩින් එක උඩින් අර අපි කලින් අයින් කරගත්ත බිස්කට් එකේ ක්‍රීම් එක මේ විදිහට තියාගන්නවා. ඊට පස්සේ හන්දකින් මේ වගේ මේ ක්‍රීම් එක පොඩ්ඩක් තුනී කරගන්නවා. ඊළඟට මම චූටි පෙබල්ස් පැකට් එකක් අරගෙන මේකට උඩින් ලස්සනට තියාගන්නවා. රුපියල් 200ක් 250ක් වගේ මුදලකින් මේ බිස්කට් පුඩින් එක හදාගන්න පුළුවන්. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් channel එක subscribe කරලා පහලින් comment එකක් දාගෙන යන්න. මේ විදිහට ඔයාලත් හදලා බලන්න. ඇත්තටම මේක හරිම රසයි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න.